අයබෝවන් දැන් අපි ගැන කතා කරමු. අපි ගැන කතා කරනවා තමයි. අපි හැමදාම කතා කරන්නේ අනිත් මිනිස්සු ගැන. අද අපි ගැන කතා කරමු. අපිට තියෙන පුංචි ලෙඩක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. මේ ලෙඩේ බොහොම භයානක ලෙඩක්. මේ භයානක ලෙඩේ හොඳ කරගන්න ගොඩාක් ක්‍රම තිබුණාට අපි තාමත් ඒ ලෙඩේ හොඳ කරගෙන නැහැ. අනේ නිසා අපිට ජීවිතේ ලබා ගන්න පුළුවන් එහෙම නැත්නම් ලැබිය යුතු ලබාගත හැකි බොහෝ දේ මගහැරුණා මෙන්න මේ කාරණේ නිසා. ඒ නිසා අද ඉඳන් අපි මේ අපි ළඟ තියෙන මේ ගතිය මේ ලක්ෂණය අපි ඉස්සෙල්ලා මුලින්ම හඳුනාගමු. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබ පිරිසක් අතරට ගියාම ඔබට දැනෙන්නේ කොහොමද? ඔබට දැනෙනවා ඇති මේ පිරිස මහ විශාලයි මම හරි පුංචි කියලා. සමහර විට ඔබ අධ්‍යාපන ලබන පුද්ගලයෙක් නම් ඔබ යම්කිසි පිරිසක් ඔබ හා සමග කටයුතු කරන සමකාලීන ශිෂ්‍ය පිරිසක් ළඟට ගියාම ඔබට දැනේවි මෙයාලා මට වඩා උගත්. මෙයාලට මට වඩා හොඳට ඉගෙන ගන්න පුළුවන් ඇති. මෙයාලට මට වඩා හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් ඇති. මෙයාලට මට වඩා හොඳට යාළුවෝ ඇති. එහෙම නැත්නම් ඔබ සේවයේ නිරත වෙන පුද්ගලයෙක් නම් ඔබ යම්කිසි කාරණයක සඳහා කාර්යාලයට ගිය වෙලාවක එහෙම නැත්නම් පිරිස සමග සිටින වෙලාවක ඔබට හිතෙනවා ඇති මෙතන ඉන්න හැමෝම මට වඩා ටැලන්ට්. මෙතන ඉන්න හැමෝම මට වඩා යමක් දන්නවා. මෙතන ඉන්න හැමෝම මට වඩා උසස්. මෙතන ඉන්න හැමෝටම මට වඩා දේවල් තියෙනවා. මේ හැම තැනකම ඔබ ගොඩක් වෙලාවට සංකෝචනය වෙලා ඉන්නේ. මේක තමයි මම හිතන්නේ හරිම වචනේ. මේ හැම තැනකදීම ඔබට දැනෙනවා ඇති ඔබ හරි පුංචි මිනිස්සෙක්. ඔබ හරි පුංචි. අනිත් සියල්ල විශාලයි. මේ ලෝකේ විශාලයි. ඔබ ඉදිරියේ තියෙන සියලු දේ විශාලයි. ඔබ ඊට කුඩායි. මේක අපි විස්තර නොකරත් අපි නිරන්තරයෙන් නොකියුවත් අපිට දිනන්තරයෙන් දැනෙන කාරණා දිනන්තරයෙන් දැනෙන කතාවක්. ඒ කතාව එහෙම වෙන්නේ ඇයි? එයි අපිට එහෙම දැනෙන්නේ ඇයි? මේක හරි ඛේදවාචකයක්. අපි හරි පුංචි වෙලා ලෝකේ හරි ලොකු වෙන්නේ. අපි හරි පුංචි වෙලා අපේ යාළුවෝ හරි විශාල වෙන්නේ. අපි හරි පුංචි වෙලා අපේ සමකාලීනව විශාල වෙන්නේ. අපි හරි පුංචි වෙලා අපේ අනිකුත් දේවල් අනිකුත් අවත පරිසරයේ දේවල් අනිකුත් පුද්ගලයන් අනිකුත් සමාජය අනිකුත් වෙනත් කාරණාවන් ලොකු වෙන්නේ. එහෙම නැත්නම් විශාල වෙන්නේ. මේක හරි ඛේදවාචකයක්. අපි මේ සියල්ලන් හමුවේ ලිලිපුට්ටෙක් විදිහට ජීවත් වෙනවා. මේක තමයි ඇත්ත කතාව. මේ ලිලිපුට්ටෙක් විදිහට ජීවත් වෙන්නේ ඇයි? ඔබ දන්නවා ගලිවර්. බොහොම ජනප්‍රිය කතාවක්. ලිලිපුට්ටෝ කියන්නේ ගලිවර් එක්ක තිබ්බහම හරි පුංචි මිනිස්සු කොට්ටාශයක්. ගලිවර්ගේ ඇඟේ නැගලා ගලිවර්ව බිම තියලා බැඳලා සෑහෙන වැඩක් කරා. ඉතින් අපිට ගලිවර්ලා මේ ජීවිතේ ඇත්තටම හම්බ වෙනවද? නැත්නම් අපි ලිලිපුට්ටන් ඉදිරියේම අපිත් ලිලිපුට්ටෙක් විදිහට ජීවත් වෙනවද? ඇත්තම කතාව මේකයි. තව මිනිස්සු ඉදිරියට ගියාම, තව මිනිස්සෙක් ඉදිරියට ගියාම, ඒ මිනිස්සයාට දැනෙන දේ තමයි මට වඩා මෙයා අය එක්ක සමාජ තත්ත්වෙන් උසස්, එක්ක අධ්‍යාපනයෙන් උසස්, එහෙම නැත්නම් මුදල් අතින් උසස්, එහෙම නැත්නම් කුලයෙන් උසස්, එහෙම නැත්නම් කරන දේවල් වලින් උසස්. මේ වගේ කාරණා, මේ වගේ හීනමානයක් මිනිස්සුන්ට ඇති වෙනවා. මේක තමයි හීනමාන කියන්නේ. ඉතින් අද ඉඳන් ඔබ උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ වගේ වැඩක් කරන්න. ඔබ යම්කිසි තැනකට ගියාම ඔබ බලන්න ඔබේ ශරීරයට සාපේක්ෂව මේ මිනිස්සු කොයිතරම් විශාලද කොයිතරම් කුඩාද කියලා. ඔබට බලාගෙන යනකොට ඔබට තේරෙවි බොහෝ මිනිසුන් ඔබට වඩා ශරීරයෙන් කුඩයි. බොහෝ මිනිසුන් ඔබට වඩා වර්ණයෙන් වෙනස්. බොහෝ මිනිස්සු ඔබට වඩා ප්‍රමාණයෙන් කුඩයි. මෙහෙම මානසිකත්වයක් ඔබට ඇති කරගන්න පුළුවන්. මේක ආත්මార్థකාමීත්වය සඳහා ඇති කරගන්නා වූ මානසිකත්වයක් නොවේ. හුදෙක් තමාගේ ආත්ම විශ්වාසය උදෙසා ඇති කරගන්නා වූ මානසිකත්වයක්. යම්කිසි තැනකට ගියාම තමන්ව පල්ලෙහාට දාන්න එපා. තමන් සිටිය යුතු ස්ථානයේ සිටින්න. ඔබ උඩට යන්න ඕනෙත් නැහැ. ඔබ පහළට යන්න ඕනෙත් නැහැ. ඔබ යම්කිසි තැනක ඔබ සිටිනවා. ඔබ ඒ ස්ථානයේ ඔබ සිටින්න. ඔබ අනිකුත් පුද්ගලයන් විශාල කරගෙන ඔබ සංකෝචනය කරගන්න පුරුද්ද අදම දැනුවත්ව අත්හරින්න. මේ දැනුවත්ව අත්හරින්න කියන වචනේ භාවිත කරන්න හේතුව තමයි මේක අපි නොදැනුවත්ව වෙන කාරණයක්. අපි තැනකට ගියාම අපිට තේරෙනවා නිකන් අපි හරි කොන් වෙලා වගේ නිකන් අපි හරි පුංචි. අපි කොහොමද මෙයාලත් එක්ක එකතු වෙන්නේ? අපි මෙයාලා අපිට වඩා හරි විශාල. එහෙම වෙන්න එපා. ඔබ දකින්න ඔබ මහ විශාල දැවැන්ත යෝධෙක් විදිහට. ඔබ යම්කිසි තැනකට ගියාම ඔබ මහ දැවැන්ත විශාල යෝධෙක් විදිහට දකින්න. අනිකුත් පුජ්‍යලයන් දෙස ඒ ආකාරයෙන් බලන්න. ඒ තුළ ඔබගේ මානසිකත්වයේ වෙනසක් ඇති කරගන්න ඔබට පුළුවන් වෙනවා සහ ඔබට පෙනේවි ඔබට දකින්නට ලැබෙවි මේ දේ දිගින් දිගටම කරගෙන යද්දී ඔබ මානසික අතින් ශක්තිමත් වෙන බව. මේක පුරුදු පුහුණු වෙන්න පහසුම කාරණේ තමයි අද වැඩ ඇරිලා එහෙම නැත්නම් කාර්යාල වේලාවෙන් පසු එහෙම නැත්නම් ඔබ ආයතනයෙන් පිට වෙලා ඔබ ගමන් කරන්නේ මගී දුම්රිය ප්‍රවාහන සේවය නම් එහෙම නැත්නම් බස් රථයක නම් මේ ස්ථානවලදී ඔබ ඉන්නේ බස් හෝල්ට් එකේ නම් මේ ස්ථානවලදී ඔබ මහා පතාක යෝධයෙක් විදිහට දකින ගමන් අනෙකුන් පුජ්‍යලයන් දිහා බලන්න.
මේක පුරුදු කරන්න. මේක දින ගණනාවක්, සති ගණනාවක්, මාස ගණනාවක් එක දිගට පුරුදු කරන්න. Tamanගේ මානසිකත්වය ඉහළ නංවන්න. Tamanගේ ආත්ම ශක්තිය නැත්නම් ආත්ම අභිමානය, ආත්ම විශ්වාසය ඉහළ නංවන්න මේ එක්සර්සයිස් එක ගොඩක් වැදගත්. එහෙනම් අද ඉඳන් පටන් ගන්න. කල් දාන්න දෙන්න ඕන දෙයක් නැහැ නේ. කල් දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි ජීවිතේ ගත කරන්නේ බොහොම සුළු කාලයක්. අපි ජීවත් වෙන්නේ බොහොම සුළු කාලයක්. මේ සුළු කාලය ඇතුලේ අපි ඇකිලිලා ජීවත් වෙන්න ඕන. අපි ප්‍රසාරණය වෙලා ජීවත් වෙන්න ඕන. අපි මානසිකව ප්‍රසාරණය වෙලා ජීවත් වෙන්න ඕන. ඒ තුළ තමයි අපිට අපේ සාර්ථකත්වයේ හඹාගෙන ගිහිල්ලා ඒ සාර්ථකත්වයේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔබට විශාල යෝධයෙක් විදියට මේ වෙලාවේ ඉඳන් සමාජයට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය සියලු දේ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය.